ඔයා මේ රීඩින් එක මේ වෙලාවේ දකිනවා නම් ඉතින් අහම්බෙකින් නෙවෙයි ඔයා මෙතනට ආවේ. යුනිවර්ස් එක තමයි ඔයා මෙතනට ගෙනාවේ. වෙල්කම් ටු ෆියුචර් විත් සමාරා මගේ YouTube channel එකට. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හුඟක් හොඳින් ඇති කියලා. ඔයගොල්ලෝ මේ වෙලාවේ හොඳින් නැත්තම් ප්‍රශ්නයක නම් ඉන්නේ. මම ඔයාලට උදව් කරන්නම්, මම ගයිඩ් කරන්නම් ඔයාලා කොහොමද මේ වෙලාවේ ඉන්න ඕනේ, මේ වෙලාවේ හැසිරෙන්න ඕනේ කොහොමද කියලා. අපි බලමු මේ මාසේ ඔයාට කොහොමද දේවල් වලට මුහුණ දෙන්න වෙන්නේ, ඒ වගේම ඔයා මොන වගේ තීරණ ගනීද කියලා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ ඔයා වාසනාවන්තයි. ඔයා වාසනාවන්ත නැතුව නෙමෙයි ඔයා මේ රීඩින් එකට ආවම කියන්නේ ඔයාට දෙයක් යුනිවර්ස් එකෙන් දීලා තියෙනවා. ඒක ඔයා මතක තියාගන්න. අනිවාර්යෙන්ම ඔයා වාසනාවන්තයි. මොකද ඔයාට ටිකක් අමාරු කාලයක් වගේ වුණාට ඉස්සරහා වෙන දේවල්, ඒ කියන්නේ අමාරු කාලයෙන් පස්සේ එන දේවල් ගොඩාක් සුබයි. ගොඩාක් ඒ කියන්නේ ඔයා ආස කරන දේවල් වලට යන පාත් එක තමයි මේක. සමහර වෙලාවට ඔයාට මේ පාත් එකේ යනකොට දැනෙන්න පුළුවන් මං අවසානයේ යන්නේ, මගේ අවසානයේ යන පාත් එකද මේ. ඒ කියන්නේ මගේ ජීවිතයේ අන්තිම ගෝල් එකට යන පාත් එකද මේක කියලා සැකයක් ඒවි. ඒ වුණාට ඔයා සැක තියාගන්න එපා. මේක තමයි මේ පාත් එක. ඔයා යන්නේ ඔයාගේ ගෝල් එක හොයාගෙන. ඒ වගේම අන්තිමේදී ගොඩාක් අය ඒක සෙලිබ්‍රේට් කරයි ඔයත් එක්ක. ඔයා අන්තිමේදී ඉන්න තැන දැකලා ගොඩාක් අය සතුටු වෙවි. ඉතින් ඒ වගේම ඔයාට මේ ඉදිරි අනාගතයේදී රිලේෂන්ෂිප්, ඒ කියන්නේ ආදරය සම්බන්ධ, ඒ වගේම සල්ලි, මනි සහ ස්ථාවරත්වය, ඒ කියන්නේ ඔයාට ගොඩක් ස්ටේබල් වෙන්න chances යුනිවර්ස් එකෙන් දෙනවා. ඉතින් ඕවරෝල් හැම දෙයක්ම ඔයාගේ හොඳ පැත්තකට තමයි යන්නේ. ඒ හින්දා ඔයා මේ වෙලාවේ වොරි වෙලා ඉන්නවා නම් මොකක් හරි දෙයකට, ඒක ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා. ඔව් දේවල් හිමින් තමයි යන්නේ. ඔයා හිතන ස්පීඩ් එකට දේවල් වෙන්නේ නැහැ. නමුත් මතක තියාගන්න කොහොමත් ඔයාට මේ දේවල් යුනිවර්ස් එකෙන් දෙනවා. ඒ කියන්නේ ආදරය හා සම්බන්ධ සුබ ආරංචියක් සහ ෆයිනෑන්ෂල් ග්‍රෝත් එකක්. ෆයිනෑන්ෂලි ඒ කියන්නේ ඔයාට මුදල් වර්ධනය කරගන්න පුළුවන් chance එකත් එක්කම ස්ථාවර භාවය. මේක ස්ථාවර භාවය කියන්නේ ඔයාට ජීවිතේ දේවල් කොච්චර ලැබුණත් ඒ දේවල් ඔයාගේ ළඟ රැඳෙන්න ඕනේ. ඒ දේවල් එකපාරට ඇවිල්ලා එකපාරට යනවා නම් ඒ දෙයින් වැඩක් නැහැ. නමුත් ඔයාට ලැබෙන දේ දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම තව මේකෙන් කියනවා පීස්. ඒ කියන්නේ සාමය. ඔයාට ජීවිතේ මොකක්ම හරි වෙලා කලබල වෙලා එහෙම නැත්තම් නොසන්සුන් බවක් දැනුණා නම් ජීවිතේ ඒක ඉවර වෙනවා. ඔයාට සාමකාමී ජීවිතයක්. ඉතින් අපි දන්නවා මොන දේවල් තිබුණත් අපිට වැඩක් නැහැ අපේ ජීවිතේ සාමකාමී නැත්තම්. අපි උදේ පාන්දර නැගිටිනකොටම අපිට ඒ දවසට ආදරය කරන්න බැරි විදියට අපි නැගිටිනවා නම් ඇත්තට මේ දවසෙනුත් අපිට වැඩක් නැහැ. ඉතින් මේ කාඩ් එකෙන් කියනවා ඔයාට සාමකාමී බවක් ඇති වෙනවා. ඔයාගේ ජීවිතේ හැම දවසකටම ඔයාට ආදරය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මතක තියාගන්න මෙන්න මේ කාඩ් එකෙන් ඔයාට ස්ට්‍රෙන්ත් කාඩ් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් තව ශක්තිමත් වෙන්න. ඔව් ඔයාට පුළුවන්. ඔයා බැරි කෙනෙක් නෙවෙයි. ඔයා මේ වීඩියෝ එක දකිනවා කියන්නෙම ඔයා වෙන අයට වඩා විශේෂ කෙනෙක්. මම මේකෙන් කියන්නේ 100කින් එක්කෙනෙක් එහෙම නැත්නම් 1000කින් එක්කෙනෙක් වගේ විශේෂ ලක්ෂණ තමයි ඔයාට තියෙන්නේ. මේක මේ රීඩින් එක ඇත්තටම හැමෝටමත් නෙවෙයි. මේ රීඩින් එක මේ දැක්ක මේක මේ වීඩියෝ එක බලන ඔයාටමයි. ඉතින් ඒ හින්දා තමයි මම කියන්නේ විශේෂයෙන්ම ශක්තිමත් වෙන්න. ඔයාට ඔයාගේ ජීවිතේ දේවල් ජයග්‍රහණය කරන්න ශක්තිය ඔයාට තියෙනවා. ඉතින් ඒක වර්ධනය කරගන්න ඕනේ. ඒකට ඔයා මුහුණ දෙන්න ඕනේ. ඉතින් ඔව් මම දන්නවා අමාරු කාලයක් යන්නේ. ඔයාගේ රීඩින් එකේ නිතරම එනවා ඔයාට අමාරු කාලයක් යන්නේ. සහ ඔයා ගොඩක් කල්පනා කරනවා හරියට ලෙකන් ඔයාට තේරුම් ගන්න බෑ
මේ දේවල් ඇයි ඔයාට සිද්ධ වෙන්නේ? හරියට මෙන්න මේ වගේ ෆීලිං එකක් ඔයාට එනවැත්තේ ඔයාව බැඳලා හැම තැනකින්ම හිර කරලා තියෙන්නේ ඔයාට කිසි දෙයක් කරන්න බෑ. ඔයා කරන්න උත්සාහ කළත් ඒ දේ වෙන්නේ නැහැ කියලා ඔයාට දැනෙනවා ඇති. ඒ වගේම ඔයාට මේ කාලේ මේ ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් ඔයාගේ පවුලේ අයත් එක්ක චූටි ප්‍රශ්න ටිකක් ඔයාට යාවි. යාලා ඔයාගෙන් ප්‍රශ්න කරයි. ඔයා ගැන තියෙන විශ්වාසය එයාලා ගැන තියෙන විශ්වාසය පොඩ්ඩක් අඩු වෙයි. ඒ ගැන ප්‍රශ්න කරයි. ඉතින් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. මොනවා වුණත් ඒ වගේ පවුලේ අය ඔව් සමහර වෙලාවට එයාලා හිත රිදෙන දේවල් කියයි. හිත රිදෙන කමෙන්ට්ස් දෙයි ඔයා ගැන මට ඒක මේ කාඩ් එකෙන් තියෙන ඔයගොල්ලෝ එකෙන් ටිකක් මානසිකව වැටෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි මම කියන්නේ මානසිකව වැටෙන්න එපා. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. එක එක මිනිස්සු එක එක විදියයි. හැමෝටම ප්‍රශ්නයක් තියෙන. ඔයා වෙන කෙනෙක් එක්ක ඔයාව කම්පෙයාර් කරන්න යන්න එපා. මට තියෙන ප්‍රශ්න වෙන අයට නැහැයි මට විතරක් මෙහෙම වෙන්නේ කියලා. එහෙම එකක් නැහැ. හැමෝටම තියෙනවා. නමුත් ඔයාගේ ප්‍රශ්න ඔයා ගොඩක් හිර කරන් ඉන්න කෙනෙක්. වෙන කෙනෙකුට ඒ ප්‍රශ්න ඔයා කියන්නේ නැහැ. ඒවා දෙන්නේ නැහැ. අන්න ඒ හින්දා තමයි ඔයා ටිකක් මානසික වැඩිලා වගේ ඉන්නේ. හැබැයි බය වෙන්න එපා. ඔයා යන පාත් එක හරි. ඔයා මේ පාත් එකේ දිගටම යන්න ඕනේ. වෙන අයට යන සමහර විට අපි කියන්නේ සමහර පාත් හරිම ලස්සනයි. ඒක ඔයාට ඒක එන්ජොයි කර කර යන්න පුළුවන්. ලස්සන දෙදුන්නක් පායලා වගේ පාත් එකක් ලස්සන අපි කියන්නේ නිකන් මල් වැටුණු මහවතක් වගේ පාත් එකක් නෙවෙයි ඔයාට ඇත්තටම තියෙන්නේ. ඔයාගේ පාත් එක ටිකක් අපි කියන්නේ රළුයි. ඔයාගේ අවසානයේට යන ගෝල් එකේ සමහර හම්බෙන මිනිස්සු නිසා ඔයා ටිකක් මානසික වැටේ. නමුත් ඒක ගණන් ගන්න එපා. ඔයා මතක තියාගන්න ඔයාගේ අන්තිම ගෝල් එක අති විශිෂ්ටයි. මොකද ඔයාට දෙයක් ලබා ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම මේ සයින් ඔයා දකි 111 222 වගේම 444 කියන සයින්ස් ඔයා දකි. ඉතින් මේ රීඩින් එකම එන්නේ ඒ හා සම්බන්ධව 11 කියන සයින් එකත් එක්ක තමයි මේක එන්නේ. ඔයගොල්ලන් අනිවාර්යෙන් මේ වෙලාවේ ඒක දැකලත් ඇති. ඔයාලා මේ වෙලාවේ ඒක විඳිනවත් ඇති. ඔයා කොහෙද හරි ඒන්ජල් නම්බර් එකක් විදියට ඒක දැකලා ඇති. ඔයා සතුටුත් වෙලා ඇති ඒක දැක්කහම. ඉතින් මේකෙන් ආයෙසරක් කියනවා ඒකෙන් අදහස් කරන්නේ ඇත්තටම ඔයාගේ ජීවිතේ වෙනස් වෙනවා කියන එක. ඒ වගේම ඔයාට ජීවිතේ සෙලිබ්‍රේට් කරන්න chance එකක් එනවා. මොකක්ම හරි දෙයක් මොකක් හරි පොඩි දෙයක් වෙන්න පුළුවන්. ආරංචියක් විදියට හරි එහෙම නැත්තම් කවුරු හරි මොකක්ම හරි දෙයක් ඔයාට දීලා ඔයාට ජීවිතේ සෙලිබ්‍රේට් කරන්න පුළුවන්. සෙලිබ්‍රේෂන් එකක් කියන්නේ උත්සවයක්. ඒ වගේම ඔයා එදාට සතුටු වෙයි. වගේම මට හිතෙනවා ඔයා නටායි උඩපණී ඒ වගේ හරිම ලස්සන සංසිද්ධියක් වෙන්න තියෙනවා ඔයාට ඉදිරියේ ගොඩාක්ම ළඟදී. ඒ වගේම මතක තියාගන්න ඔයා ආදරය කරන අය සම්බන්ධයෙන් ඔයා ආදරය කරන පුද්ගලයෝ සම්බන්ධයෙන් ඔයාට ලොකු තීරණයක් ගන්න වෙයි. හැබැයි මේ තීරණය ඔයා මම මෙහෙම කියනකොට ඔයගොල්ලන්ට ඒක නිකන් වෙනස් විදිහට දැනෙන්න පුළුවන්. නමුත් මේ තීරණය ගන්න මොහොතේදී ඔයාට මෙච්චරම අමාරුවක් එහෙම වේදනාවක් දැනෙන්නේ නැහැ. මොකද ඔයාට ඩිවයින් සපෝට් එකක් තියෙනවා. ඔයාට විශ්වෙන් උදව්වක් තියෙනවා. ඒ උදව්වෙන් ඔයා හොඳ තීරණයක් ගනීවි. මේ තීරණය නිසා ඔයා හොඳ පැත්තකට යොමු වෙනවා. ඇත්තට මේ තීරණය ගත්තට පස්සේ ඔයාගේ ජීවිතේ වෙනස් වෙනවා. ඇත්තටම ඔයා අලුත් මාවතකට යන්න පුළුවන් මේ තීරණයෙන් පස්සේ. මොකද මේක ඔයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වගේ දෙයක්. ඉතින් මතක තියාගන්න ඔයාගේ ඉෂ්ට දේවතාවරුන් සහ ඔයා අදහන ආගම හොඳටම මේ දවස්වල ඒක සිහි කරන්න. මොකද ඔයාට ඇත්තටම ඒ සපෝට් එක ඕන වෙනවා. මට හිතෙනවා ඔයා දෙයක් අවසන් කරන්න තීරණය කරයි. ඔයා තීරණය කරයි මේ දේ තවදුරටත් මට වැඩක් නැහැ. මට මේ දේෙන් අනාගතයක් නැහැ. සහ මට මේකෙන් සතුටක් ලැබෙන්නේ නැහැ. මොකද ඕනම සම්බන්ධතාවයක් අපි ඕනම දෙයක් පටන් ගන්නකොට අපි ඒකෙන් සැනසීම, ආදරය, සතුට කියන දේ බලාපොරොත්තු වෙනවා. නමුත් ඔයාට එක දිගටම මේ දේවල් එතනින් ලැබෙන්නේ නැත්තම්
අපි එතනින් ඈත් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඔයා ඒක අසාමාන්‍ය දෙයක්. එහෙම නැත්නම් ඕනට වඩා වේදනාවක් විදිහට සලකන්න එපා. මොකද සමහර වෙලාවට අතෑරීම තුලින් තමයි ඔයාගේ ජීවිතේ ඔයාට ගොඩාක් හොඳ දේවල් හම්බෙන්නේ. ඉතින් ඔයා තීරණය කරයි ඔයා අලුත් ගමනක් යන ලෑස්ති වෙයි. පොඩි දුකක් දැනේවි. නමුත් ඒක පස්සේ කාලෙදී ඒ එක්කම වෙනස් වෙයි. මොකද ඔයාගේ මට දැනෙන විදිහට ඔයාගේ අතෑරීම එක්කම තව කෙනෙක් ජීවිතේට එන්න බලනවා. අතෑරීම කියන්නේ අවසානයක් නෙමෙයි. ඒ එක්කම තව අලුත් සම්බන්ධතාවයක්, අලුත් සහයෝගයක් එනවා. නමුත් මතක තියාගන්න මේ අලුත් සහයෝගය, අලුත් සම්බන්ධතාවය ඔයාගේ පරණ සම්බන්ධතාවයට වඩා ගොඩාක් වෙනස්. මේ කෙනා හරිම සපෝටිව්. ඒ කියන්නේ හරියට උදව් කරන කෙනෙක්. ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න, ඔයාගේ ගෝල්ස් වලට යන්න සෑහෙනම උදව් කරන කෙනෙක් විදියට තමයි මේ කෙනා එන්නේ. නමුත් මතක තියාගන්න මෙතනට යන්න නම් ඔයාට දෙයක් අමතක කරන්නම වෙනවා. ඉතින් ඒ පාත් එක ඔයාට චූස් කරගන්න පුළුවන්. ඔයාට ඒකට ශක්තිය තියෙනවා. මේ කාඩ් එක ඔයාට තියෙනවා. ඔයාට මේ කාඩ් එක ආවා. ඔයාට ස්ට්‍රෙන්ත් එක තියෙනවා. නමුත් ඔයා ඒකට ලෑස්තිද? ඔයා ඒක කල්පනා කරලා බලන්න. මොකද ඔයාට මේක අත්හරින්න කියන්නේ අනිත් එක්කෙනාට එන්න ඉඩ හදන්න. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම හොඳ තීරණයක් ගනී කියලා මම හිතනවා. ඉතින් ඒකම ඔයාට ෆයිනෑන්ෂල් ලක් එකක් එන්න පුළුවන් මේ ඉදිරි සති කිහිපය ඇතුළතදී. ඔයාගේ ජීවිතයේ ඔයාගේ තියෙනවා ගෝල් එකක්. මට මෙන්න මේ දේ ගන්න ඕන ජීවිතේ. මට මෙතනට යන්න ඕන ජීවිතේ කියලා අපි ඒකට කියන්නේ මැටීරියල් ගෝල් එකක්. ඒ කියන්නේ අපිට ආශා කරන ලෞකික දෙයක්, මොකක් හරි දෙයක්. ඒව හැම මිනිස්සෙටම තියෙනවා. ඉතින් ඔයාට මට අපි හැමෝටම තියෙනවා. ඉතින් ඔයාගේ යන්නේ ගෝල් එකට යන්න පාත් එකක් ඔයාට විශ්වෙන් දේවි. සහ ඔයාට නොසිතූ විදියට මොකක් හරි වාසියක් එන්න පුළුවන්. විශ්වෙන් ඔයාට ගිෆ්ට් එකක් දෙන්න පුළුවන්. ඔයා හිතපු නැති වෙලාවක කවුරු හරි කෙනෙක් ඔයාට වෙලා දෙයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මොකක් හරි දෙයක් ඉබේම දිනුම් මැදීමකින් හරි වාසනාවකින් හරි එන්න පුළුවන්. ඉතින් මේක විවිධ විදියට එන්න පුළුවන්. එක ක්‍රමයක් නැහැ. කොහොම හරි කවුරු හරි ඔයාට තෑග්ගක්, ඒ කියන්නේ ගිෆ්ට් එකක් ලබා දෙවි. සහ ඔයා මොකක් හරි දෙයක් ආරම්භ කරන්න ඉන්නවා නම් කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා ඔයාට හොඳ කාලයක් මේක. මොකද මේ දවස්වල ඔයා කරන ටීම් වර්ක්, ඒ කියන්නේ ඔයා කායක හරි එකතු වෙලා දෙයක් කරන්න ඉන්නවා නම්, මොකක් හරි දෙයක් පටන් ගන්න ඉන්නවා නම්, සහ ඔයා කරන දැන්ට මොකක් හරි කරන දෙයක් සම්බන්ධයෙන් තව සහයෝගයට කිහිප දෙනෙක් ගන්න. ඒ කියන්නේ තව එක්කෙනෙක් හරි කිහිප දෙනෙක් හරි ඒගොල්ලන්ගේ සහයෝගය ඔයාට මාරම විදියට වටිනවා ඉස්සරහට යන්න. මොකද ඔයා තනියෙන් යන ගමනට වඩා ඉක්මන් ඒ වගේම ප්‍රතිඵල තියෙන ගමනක් යන්න පුළුවන් මෙන්න මේ මිනිස්සුන්ගේ උදව් ගත්තොත්. ඉතින් කවුරු හරි ඔයාට ඇවිල්ලා කිව්වොත් මෙන්න මේ වගේ දෙයක් තියෙනවා අපි කරමු, එහෙම නැත්නම් මම ඔයාට මේ උදව් කරන්නම් කියලා ඔයාට ඒ වගේ ඔෆර් එකක් ආවොත් අනිවාර්යෙන් මේක ගන්න. මොකද යුනිවර්ස් එකෙන් සයින් එකක් දෙනවා ඔයා කරන වැඩේට. කවුරු හරි හවුල් කරගත්තොත් ඒක වැඩියෙන් ලැබෙනවා කියලා. ඉතින් බිස්නස් එකක් නම් පාර්ට්නර් කෙනෙක් ඔයාට මොකක් හරි ප්‍රොපෝසල් එකක් දුන්නොත් ඒක ගැන හිතන්න. ඒ වගේම පාඩම් කරන කවුරු හරි නම් ඔයා තනියෙන් පාඩම් කරනවට වඩා යහළුවෝ කීප දෙනෙක් එකතු වෙලා ගෲප් එකක් විදියට නෝට් හදාගෙන හරි පාඩම් කරන්න. නැත්තම් මොකක්ම හරි ජීවිතේ තියෙනවා නම් ගෝල් එකක්, ඒකට හවුල්කාරයෝ කිහිප දෙනෙක් සම්බන්ධ කරගන්න. මොකද ඔයාගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා මෙන්න මේ හවුලට ඔයාට එන කට්ටියත් එක්ක. ඒ වගේම ඔයා මොකක් හරි කරන දෙයක් අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔයා මොකක් හරි දෙයක යොමු වෙලා ඉන්නවා නම් ගෝල් එකක, ඒ දේ සම්බන්ධව ඔයා හොඳම කෙනෙක් කියලා කට්ටිය දැනගන්නවා. සමහර විට මේක රස්සාවක් වෙන්න පුළුවන්, බිස්නස් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ වෙන මොකක් හරි කලාත්මක හැකියාවක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ලෝකය ඔයාව ඒකේ
හොඳටම කරන කෙනෙක් කියලා අඳුන ගන්නවා. ඒ කියනවා සින්දුවක් කියනවා නම් සින්දුවක් කියන වගේ try කරනවා නම් කට්ටිය කියනවා ඔයා හොඳටම සින්දු කියන කෙනෙක් කියලා. ඔයා ආර්ට් සම්බන්ධ කෙනෙක් නම් කට්ටිය කියනවා ඔයා තමයි හොඳට මේ දේ කරන්න කියලා. වගේම ඔයා මොකක් හරි බිස්නස් එකක් සම්බන්ධයෙන් දෙයක් කරනවා නම් ඔයාගේ බිස්නස් එකේ අනිවාර්යයෙන්ම ඔයාගේ නම ඉහළ තැනකට ගෙනියනවා. කට්ටියව අඳුර ගන්නවා. ඒ වගේම තමයි ඔයා අධ්‍යාපනය සම්බන්ධ නම් ඔයාව කට්ටිය දැනගන්නවා මෙයාට හොඳට ඉගෙන ගන්න පුළුවන් කියලා ඔයාට ප්‍රසිද්ධත්වය හම්බෙනවා. ඉතින් මේ කාඩ් එක ස්ටාර් සයින් එක ඉතින් ඔයාට ස්ටාර් කෙනෙක් වගේ කියන්නේ ප්‍රසිද්ධත්වය ලබා ගන්න පුළුවන් මොකක් හරි කරන දෙයකින්. ඉතින් ඒ කියන්නේ ඒ ප්‍රසිද්ධත්වය ලබා ගන්නවා කියන්නේ ඔයා ඒ දෙයින් හොඳට ඉස්සරහට යනවා. ඔයා ඒ දේ ප්‍රගුණ කරනවා කියන එක. ඉතින් ඒ හින්දා මේ දවස්වල මහන්සියෙන් වැඩ කරන්න මහන්සියෙන් වැඩ කළොත් ඔයාට ඉන්න තැනේ ස්ටාර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක මතක ඇතුව ඔයා ඔළුවට ගන්න. මොකද ඔයාගේ ජීවිතේ වෙනස් වෙන සයින් තමයි පේන්නේ. ඕවරෝල් ගත්තොත් පොසිටිව් දෙයක්. ඔව් මම දන්නවා හිතරිදීන් තියෙනවා. ඒක සාමාන්‍යයි. නමුත් මේ හැම දෙයක්ම ඇතුලේ ඔයාගේ ජීවිතේ ලොකු වෙනස්කම් ටිකකට භාජනය වෙනවා. අන්න ඒක තමයි මෙතන වැදගත්ම දේ. මේ දවස්වල ඔයා ටිකක් මානසික වැටිලා සහ ඔයාට උදේට නැගිට ගන්න බෑ සහ ඇඟේ ටිකක් වේදනාවක් එහෙම නැත්නම් ඔළුව හැක්කුමක් මොකක් හරි ෆිසිකලි ඔයාට දැනෙන මොකක් හරි වේදනාවක් තියෙනවා නම් ඔයා බය වෙන්න එපා. ටික කාලයක් යනකොට විශ්වයෙන්ම ඔයාට ඒකට සොලියුෂන් එකක් බෙහෙතක් වගේ දෙයක් දේවි. ඒක එනර්ජි එකක් ඔයාට. ඉතින් උදේ පාන්දර නැගිට ගමන් ඔයා විශ්වයෙන් උදවිල්ලන්න විශ්වයට කියන්න මගේ මේ තියෙන හැම දෙයක්ම හොඳ කරන්න. ඉතින් ඒකට විශ්වයෙන් ප්‍රතිචාරයක් දේවි මතක තියාගන්න. මොකද ඔයාට ජීවිතේ සුවය ඒ කියන්නේ මානසික වගේම කායික සුවය සම්බන්ධයෙන් ලොකු උදව්වක් තියෙන විශ්වයෙන්. ඉතින් මේ කාඩ් එකකින් කියනවා ඒක හොඳට මතක තියාගන්න. සුවය කියන දේ මතක තියාගන්න. ඒ කියන්නේ ඒ දේ හීල් වෙනවා. ඔයාට හීල් වෙන්න පුළුවන්. ඒක අනිවාර්යෙන්ම හිතේ තියාගන්න. අනිවාර්යෙන්ම උදේට ඒ වගේ දෙයක් ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ඔයාගේ රීඩින් එක බැලුවාම තේරෙනවා ඕවරෝල් ගොඩාක් හොඳ රීඩින් එකක්. ඉතින් ඔයා හුඟක් ශක්තිමත්ව ඉන්න. ඔයාගේ ගමන බය නැතුව යන්න. අතහරින්න අවස්ථාව આવොත් ඒ අවස්ථාවවලදී අතහරින්න බය වෙන්න එපා. ඔයාට දේවල් වලට මුහුණ දෙන්න පුළුවන්. කවුරු මොනවා කිව්වත් ඔයා ඉස්සරහට යනවා. ඒ වගේම ඔයාට ඔයාගේ ජීවිතේ ප්‍රශ්න තනියම විසඳ ගන්න බැහැමයි කියලා හිතනවා සමහර වෙලාවට. අන්න ඒ අවස්ථාවවලදී ඔයාට මොකක් හරි ජීවිතේ ඉන්න තැනට වඩා හොඳ තැනකට යන රිචුවල් එකක් එහෙම නැත්නම් ස්පෙල් එකක් අවශ්‍ය නම් ඉතින් ඔයා මට කතා කරන්න. මම WhatsApp නම්බර් එක මෙතන දානවා. ඒ වගේම ඔයාගේ ජීවිතේ ඊළඟට මොකක්ද වෙන්නේ? ඔයා ගන්න තීරණය මොකක්ද කියලා ඔයා අසරණ වෙලා ඉන්නවා නම් ඔයාට ඒක හිතා ගන්න බැරි නම් අනිවාර්යයෙන්ම ඔයාට පර්සනල් ටැරෝ රීඩින් එකක් අපෙන් කරගන්න පුළුවන්. ඒකටත් WhatsApp නම්බර් එක තියෙනවා. ඔයාලට අපිව සම්බන්ධ කරගෙන ඕගොල්ලන්ගේ රීඩින් එක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලා මේ දවස්වල එනර්ජි එක චුට්ටක් ඩවුන් වෙලා ඉන්නේ. ඒක සාමාන්‍යයි. ටික කාලයකදී ඒක අප් වෙනවා. නමුත් මේක පැටර්න් එකක් වගේ ඔයාට නිතරම හිතෙනවා නම් මගේ එනර්ජි එක වෙනදට වඩා පල්ලෙහාට යනවා. මට වැඩ කරගන්න බෑ. මට හරි මහන්සි වගේ නම් ඔයා අනිවාර්යයෙන්ම ඒකට ක්‍රිස්ටල් එකක් යූස් කරන්න. මොකද ක්‍රිස්ටල් එකකින් ඔයාගේ එනර්ජි එක බූස්ට් කරනවා, වැඩි කරනවා. ඉතින් ඔයාට එහෙම අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපව සම්බන්ධ කරගන්න. මොකද ඕගොල්ලෝ වෙනුවෙන්ම ක්ලෙන්ස් කරපු ක්‍රිස්ටල් අපි ගාව තියෙනවා. ඉතින් ඒව ගොඩක් මිල අධික නැහැ. ඒව හරි සුළු මුදල් ප්‍රමාණයකට තමයි අපි දෙන්නේ. ඉතින් එහෙම අවශ්‍ය නම් කන්ටැක්ට් කරගන්න. ඕගොල්ලන්ට අපි ඒක කරන රිචුවල් එක පවා ක්‍රිස්ටල් එකක් පාවිච්චි කරන රිචුවල් එක පවා නිකම්ම ඕගොල්ලන්ට නොමිලේම දෙනවා. ඉතින් ඕවරෝල් ඕගොල්ලන්ගේ රීඩින් එක ගොඩක් පොසිටිව්. මම දන්නවා සමහර තැන්වලදී ඔයාලට මානසික වැටෙන අවස්ථා එනවා තමයි. නමුත් ඒවට මුහුණ දෙන්න පුළුවන් අවසානයේදී ඔයාට. මතක තියාගන්න මෙන්න මේ දේ අවසානයේදී හැම දෙයක්ම ඉවර වෙන්නේ කියන්නේ නිමා වෙන්නේ ඔයාගේ ජීවිතේ මේ ඉන්න තැනට වඩා හොඳ තැනකට ගෙනල්ලා. ඒක විශ්වාසයෙන් ඉන්න.